සයුරි, ඔයාට හෙට ඉඳන් වැඩට එන්න පුළුවන්. උදේ 6:02 ෂිෆ්ට් එකට වැඩට එන්න. එහෙනම් දැන් යන්න පුළුවන්. ගාමන්ට් එකේ සර් මට එහෙම කිව්වහම නම් ඇත්තමයි මට දැනුණු සතුට කියලා නිම කරන්න බැරි තරම්. ඒත් මගේ හිතේ කකියන ලොකු දුකක් තිබ්බා. ඒ තමයි මෙච්චර ඉගෙනගෙනත් මට හරියට රස්සාවක් හම්බ නොවුණු එකට. ගෙදර තියෙන ආර්ථික අපහසුතා හින්දාමයි මං තවත් බලාගෙන ඉන්න බැරි තැන ගාමන්ට් එකේ රස්සාවක් හොයාගෙන ආවේ. ඉතින් හෙටින් පස්සේ අපේ ගෙදර තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳිලා යයි. මං පුදුම සතුටකින් ගෙදර ගියේ අම්මට මේක කියන්න. ඉතින් පහුවදා උදේම බස් එක ආවට පස්සේ මං ඒකට ගොඩ වෙනකොට ගොඩක් අය මගේ දිහා බැලුවේ අමතුවද. ඇත්තටම කිව්වොත් මං උපතින්ම කළුයි. තලෙලු නෙවෙයි තද කළුයි. ගෑනු ළමයෙක්ට ඕනි ලස්සන පාටක්. ඒත් මට හිමි වෙලා තිබුණේ නෑ එහෙම. ඒත් මං ඒක ගැන වැඩිය හිතන්න ගියෙත් නෑ. ක්‍රීම් ගාලා සුදු වෙන්න උවමනාවක් තිබ්බෙත් නෑ මට. ඒ හින්දාමයි ඉතින් මගේ තියෙන ස්වරූපෙ තියාගෙන හිටියේ මං. ඒත් හැමෝම කියපු කතාවක් තිබ්බා. මං කළු වුණාට hina වෙනකොට හරි ලස්සනයිලු. කළු වුණාට මං හරි හැඩයිලු. ඉතින් මට සතුටින් හිත හදාගන්න ඒ ඇති හොඳටම. කවුරු අමුතුවට බැලුවත් කවුරු කැතයි කියලා කිව්වත් මං නෙවෙයි ඒවා ගණන් ගත්තේ. මගේ පාඩුවේ මං ඉස්සරහට ගියා මිසක්. ඒත් මේ වෙනකල් නම් මට ආදරේ කරන්න අය ඉඳලා නෑ. මොකද ඉතින් ඒ අයත් හොයන්නේ ලස්සන අයවනේ ආදරේ කරන්න. කොහොම හරි මං ගාමන්ට් එකේ මට අයිති සෙක්ෂන් එකට ගිහින් එයාලා කියලා දෙන විදිහට වැඩ කරන්න ගත්තත් කවුරුත් වැඩිය කතා බහ කළේ නෑ මං එක්ක. ඒක වැඩිය හිතුවෙත් නෑ මං ඉතින්. ඇත්තටම කිව්වොත් මං වැඩිය විලාසිතා කරන කෙනෙක් නෙවෙයි. සමහර විට එයාලට මාව ගැලපෙන්නේ නැතුව ඇති. ගාමන්ට් එක ඇතුලේ මං හිටියෙත් කොන් වෙලා වගේ. මං කන්න බොන්න හැම දේටම ගියේ තනියම. දවස් ගණන් ගෙවිලා ගියේ ඉතින් ඒ විදිහට තමයි. මං මගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නකොටයි අපේ සෙක්ෂන් එක බලන්න අලුත් සර් කෙනෙක් ආවේ. ඇත්තමයි එයා නම් පුදුම ලස්සනයි. එයාට තිබ්බේ අමුතුම ලස්සනක්. උඩට වැක්ස් කරපු කොණ්ඩේ, පිම්බුණු අත්බාහු ඇත්තටම වශීයක් එයා නම්. එයාගෙන් ඇස් අහකට ගන්න බැරි වුණා මට සත්තමයි. ඒත් එයා නම් නෙවෙයි නිකමටවත් මං දිහා බලන්නේ. good morning හැමෝටම. මං දෙව්සර නිත්‍යාග්. අද ඉඳන් මං තමයි මේ සෙක්ෂන් එක බලන්නේ. ඔයාලා මං එක්ක හොඳට වැඩ කරගෙන ඉඳී කියලා මං හිතනවා. එයා එහෙම කියනකොට මං නම් බලාගෙනම හිටියේ එයා දිහා. එයාව දැකපු වෙලාවේ ඉඳලම මගේ හිතට නම් මොකක්දෝ දැනෙනවා. ඒත් ඒ දේවල් නම් හීන තමයි මට. එයා දිහාම බලන් ඉඳලා මං ආපහු වැඩ කරන්න ගියේ එයාගේ රූපේ මගේ හිතේ සටහන් කරගෙන. සයුරි කියන්නේ ඔය ළමයාද? මං වැඩ කර ඉන්නකොට ගැස්සිලා වගේ ඔළුව ඉස්සුවේ මගේ ළඟින් ඇහුණු කටහඬට. ඔහු එයා. එයා මගේ ළඟට ඇවිත් එහෙම අහනකොට අනේ මට දැනිච්ච සතුටක්. මං ඔව් කියන්න වගේ හිස සලනකොට එයා මගේ දිහා බලාගෙන ඉන්නවා මං දැක්කේ ඇස් කොනින්. ඇයි සර්? මං බයෙන් වගේ එහෙම ඇහැව්වේ. ඩිග්‍රී එකකුත් තියෙනව නේද? මගෙන් එහෙම අහනකොට මං පුදුම වෙලා වගේ එයා දිහා බැලුවේ. ඇයි එහෙම අහන්නේ කියන්න වගේ. ඔව් සර්. ඇයි එහෙනම් ඩිග්‍රී එකක් තියාගෙන මහන්න ආවේ ගාමන්ට් එකට? ඔය ක්වොලිෆිකේෂන් එක ඉන්ටර්විව් කරන අය දැනගෙන හිටියේ නැද්ද? දන්නවා සර්. මගේ සර්ටිෆිකේට් ඔක්කොම මම පෙන්නුවා. ඒත් එයාලා කිව්වේ මට මහන්න දෙන්න පුළුවන් වෙන නම් දෙන්න රස්සාවක් නෑ කියලා. මේ වෙලාවේ මමත් හරි අසරණයි සර්. ඒකයි මගේ අසරණකමට මෙච්චර හොඳට ඉගෙනගෙනත් මහන්න ගාමන්ට් එකට ආවේ. මං ඇස්වල කඳුළු පුරෝගෙන එහෙම කියනකොට නම් එයාටත් බර සුසුමක් අතෑරුණේ ඉබේටම වගේ. අපේ ලයින් එකේ හිටපු අනිත් අයත් මං දිහා පුදුමෙන් වගේ බැලුවේ මෙච්චර කල්
එයාලත් මං ගැන හරියට නොදැන හිටපු හින්දා වෙන්න ඇති. මං ඉතින් ආපහු පාඩුවේ වැඩ කරන්න ගත්තේ එයත් මුකුත් නොකිය යන්න හදනකොට. දවස් ගෙවිලා ගියේ කිසිම වෙනසක් නොවෙද්දි. ඒත් එයා නම් අනිත් අයට වඩා මං එක්ක හොඳට කතා බහ කරනවා. මගේ හිතට පුදුම සතුටක් දැනෙන්නේ. මං පුදුම ආසාවකින් වැඩට ගියේ එයා මං එක්ක කතා කරන හින්දා. එයා මං එක්ක කතා කරන එකට නම් අපේ ලයින් එකේ ගොඩක් අය තරහයි මං එක්ක. කළුවට හිටියට මොකද සර්ගේ කරේ එල්ලෙන්නද කොහෙද හදන්නේ? බලපංකො හැටි. කොල්ලෙක් කැමති වෙන්නේ නැති හින්දා දැන් සර්ගේ කරේ එල්ලෙන්නයි හදන්නේ. අපේ ටීම් ලීඩර් ඇවිත් මං දිහා තරහින් බලලා එහෙම කියලා යන්න ගියේ අනිත් අයත් මට ඔච්චමට වගේ hina වෙද්දි. හිත රිදුන මගේ ගොඩක්. මොකද මේ ගෙවුණු දවස් ගානට මගේ හිත එයාව ඉල්ලන්න පටන් අරන්. ඒත් ඒ හැඟීම මං කොහොම හරි යටපහුව කරගෙන ඉන්නවා කියලා හිතුවත් එයාව දකිනකොට මගේ මූණේ ඉරියව් පවා වෙනස් වෙන්නේ දිය යට හංගපු රබර් බෝලයක් ගානට. දින සති ගෙවිලා ගියේ ඉතින් මගේ හිතත් අඩුවක් නැතුව එයාට ආදරේ කරන්න පටන් ගත්තේ. අද එයාගේ උපන්දිනේ. මං පිරිමි ළමයින්ට තෑගි තෝරන්න දන්නෙත් නෑ හරියට. ඒත් මං එයාට දෙන්න ගත්තේ ලස්සන ඔරලෝසුවක්. මං පුදුම ආසාවකින් ඒ තෑග්ග අරන් එයා ළඟට ගියේ. එයා නම් ඉතින් hina වීගෙන බලාගෙන ඉන්නවා මං දිහා. ඒ හිනාව දකිනකොට ඇත්තමයි මොකද්දෝ වෙලා යනවා මගේ පපුව. good morning sir happy birthday මං එහෙම කියලා ලස්සනට hina වෙලා එයා අතින් මං ගෙනාපු තෑග්ග තිබ්බහම එයා බැලුවේ ඇස් හීනි කරලා වගේ මගේ දිහා. සයු thank you මං හිතුවේ නෑ ඔයා මගේ බර්ත්ඩේ එකට gift එකක් දේවි කියලා. මං හිතන්නේ මේක තමයි මට ලැබුණු හොඳම තෑග්ග. සත්තයි මගේ හිතම හිරිවැටිලා ගියා එයා එහෙම කියනකොට නම්. මං කවදාවත් හිතුවේ නෑ එයා එහෙම කියයි කියලා මට. අනිත් අය නම් මගේ දිහා බලන් හිටියේ පුදුම තරහකින්. ඒත් මන් නෙවෙයි ඒ කිසිම දෙයක් ගානකට ගත්තේ. ළමයි අද ඔයාලා හැමෝටම මං ඉන්වයිට් කරනවා මගේ බර්ත්ඩේ පාටි එකට. ස්පෙෂලි සයු ඔයා අනිවාර්යෙන්ම එන්න ඕනේ. අනිත් හැමෝම බලන් ඉන්නකොට සර් ඇවිත් මට විශේෂයෙන් එහෙම කියලා ගියාම නම් මට මගේ හිතට දැනුනේ මහා අමුත්තක්. කොහොම හරි වැඩ ඉවර වෙලා මං ගෙදර ගියේ සර්ගේ බර්ත්ඩේ පාටි එකට යන්න ලෑස්ති වෙන්න. ඒත් ලස්සන ඇඳුමක් නම් නෑ මට. පාටි එකකට ගැලපෙන විදිහේ. ඒත් නොයත් බෑ මට. ඒකයි ඔහෙ තියෙන එකක් ඇඳන් යනවා කියලා හිතාගෙන ගෙදර ගියේ. ඒ යනකොට අම්මා ඉන්නවා ඉස්සරහට වෙලා මොකද්දෝ පාර්සල් එකක් අතේ තියාගෙන. අම්මේ මොකද්ද අතේ තියන් ඉන්නේ? මං ගෙට ගොඩ වෙනකොට මෙහෙම හැව්වේ ටිකක් සැකෙන් වගේ. මං දන්නේ පුතේ. කවුද මහත්තයෙක් ඇවිල්ලා දීලා ගියා දුවට දෙන්න කියලා. මං ඒත් කල්පනා කළේ මට මෙහෙම දේවල් කරන්න කවුද ඉන්නේ කියලා. මගේ ඇස් නළලට ගියේ ඒකේ තිබුණු දේ දැකලා. දෙයනේ හරි ලස්සන විලුඹ ළඟට දිග පාටි එකකට අඳින ගවුමකුයි ඒකටම කැපෙන ලස්සන සෙරෙප්පු දෙකකුයි එක්ක ඕනි කරන හැම දේම ඒකේ. හිතා ගන්න බෑ කවුද මේක එව්වේ කියලා. මං ඒ දේවල් ඔක්කොම හිතා ලස්සනට ලෑස්ති වෙලා පාටි එකකට යනකොට ඔක්කොම වගේ ඇවිත් එතනට සර්ත් ඉන්නවා ඉස්සරහට වෙලා කාත් එක්කද මන්ද කතා කර කර. එයා දැක්කා මං ආපු වග. ඒ මූණේ ඇඳුනේ හරි ලස්සන හිනාවක්. ඉතින් සර්ගේ යාළුවෙක් වෙන්න ඇති. සර්ට ආරාධනා කළේ කේක් එක කපන්න. හැමෝම සර්ට සුබ පතනකොට එයා කේක් කෑල්ල කපලා ඉස්සෙල්ලාම කැව්වේ එයාගේ අම්මටයි තාත්තටයි. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ ආරාධනාව පිළි අරගෙන මෙහෙ ආපු එකට. ඔයාලා හැමෝටම මට කියන්න දෙයක් තියෙනවා. සයු ඔයා එනවද ටිකක්? මං ගැස්සිලා ගියේ සර් මට එහෙම කතා කරනකොට. ඉතින් දැන් හැමෝම බලාගෙන හිටියේ මගේ දිහා. මෙහෙ ඉන්න ළමයෝ
ආපහු හරි ළයාන්විත විදිහට මට සර් කතා කරනකොටයි මං ඇසුත් ලොකු කරගෙන සර් ළඟට ගියේ. ඉතින් මේ ඉන්නේ සයු. ඔයාලා ගොඩක් අය මෙයාව දන්නවනේ. සයු, ඔයාද ගොඩාක් ලස්සනයි. Will you marry me? හැමෝම ඉස්සරහා එයා එහෙම කියලා මගේ ඉස්සරහින් දන ගැහැව්වේ ලස්සන රෝස මල් පොකුරකුත් එක්ක මුද්දකුත් මගේ දිහාවට දිගු කරන ගමන්. මගේ ඇස්වලට කඳුළු පිරුණ ඇත්තමයි හැමෝම මාව ප්‍රතික්ෂේප කරද්දී සර් මේ කරපු වැඩේට මටත් නොදැනීම මගේ අත එයා දිහාවට දික්කුණේ. දන්නවද හැමෝටම වඩා ඔයා මට ලස්සනයි. ඉතින් මං ආදරේ කරන්නේ ඔයාගේ අවංකකමට ඔයාගේ ගතිගුණවලට මිසක් රූපෙට නෙවෙයි. ගොඩක් අය රූපෙ ලස්සන හොයනකොට මං හෙව්වේ හදවතේ ලස්සන. එයා එහෙම කියලා මාව වැළඳගෙන මගේ හිස් මුදුනට හාදු තිබ්බේ හැමෝම බලාගෙන ඉද්දි. ඇත්ත අපි කෙනෙක්ට ආදරේ කරන්න ඕනි පේන රූපෙට නෙවෙයි දැනෙන හදවතට. රූපය වියකිලා ගියත් හදවතේ ලස්සන හැමදාම තියේවි. මාත් ගොඩක් ආදරෙයි. ඒ ඇස් දිහාම බලාගෙන මං එහෙම කිව්වහම එයාගේ ඇස් දිලිසුනේ හරි ලස්සනට. ඉතින් අපි දෙන්නට හැමදාම ආදරෙන් ඉන්න පුළුවන් වේවි.